ගයිස් අද අපි ගෙනල්ලා තියෙන්නේ Minecraft එකේ බ්‍රිජ් කරන හැටි. ඉතින් අපි මේක bedrock and Java දෙකම practical එක තමයි කරන්න යන්නේ. So long story. හරි මුලින්ම ගයිස් අපි බ්ලොක් 4ක් දුරින් ඉන්න ඕනේ. ඊට පස්සේ බ්ලොක් 4ක් දුරින් ඉඳගෙන ඉස්සරහට බ්ලොක් 4ක් අරගෙන ඉස්සරහට ඔන්න ඔය වගේ එම් එකක් අරගෙන ඉස්සරහට යන්න ඕනේ. හරිද ගයිස්? ඉතින් මේක මොබයිල් එකේ උනත් කරන්න බුලා ඊසි මේ බ්‍රිජ් එකක් ගයිස්. ඉතින් මේක තමයි බෙඩ්වස් යූසර්ස්ලා ගොඩක්ම බ්‍රිජ් කරන්න යූස් කරන මෙතඩ් එක. හරිද? ඉතින් ගයිස් මේකට කියන්නේ නම් නම නම් දන්නේ නැහැ ගයිස්. හරිද? මේකට මම ඉතින් ගයිස් සේෆ් බ්‍රිජ් එකේ මොකක් හරි නමක් තමයි කියන්නේ. මේ ගොඩක් සේෆ් ගයිස්. හරිද? බ්ලොක් එක වරුණත් අපිට මේ පොඩි මේ කූල් ඩවුන් එකක් තියෙනවා. ඉතින් ඒකින්ද ඒකත් වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒකින්ද තමයි මේකට සේෆ් බ්‍රිජ් කියලා කියන්නේ. ඉතින් ගයිස් මේ බ්‍රිජ් වලට කියන්නම නම් ගයිස් මම වැඩිය දන්නේ නැහැ. ඉතින් නම් දන්නේ නැති ඒවා ඔයාලා දන්නා නම් කමෙන්ට් කරන්න. හරිද ගයිස්? ඉතින් ගයිස් මේක වගේ නෙමෙයි, ඒකට වඩා චුට්ටක් ඇඩ්වාන්ස් බ්‍රිජ් එකක්. දැන් කෙල් යන එක. ඉතින් ඒක මේ විදියට ගත්තා. හරිද? මේ බෙඩ්රොක් වල විතරයි මේක මේ බ්‍රිජ්ස් කරන්න පුළුවන්. මේ විදිහට ඉස්සරහට බ්ලොක්ස් ටික ප්ලේස් කරා. හරිද ගයිස්? ආයෙත් බලමු අපි. මේ විදිහට ඉස්සරහට ගත්තා. ඉස්සරහට ආයෙත් මේක ඉස්සරහා බ්ලොක් එකට ප්ලේස් කරන විදිහට ගන්න ඕනේ. හරිද? ගයිස් අපි දැන් කරන්න යන්නේ ගෝඩ් බ්‍රිජ් එක. හරිද? මේක තමයි ගයිස් ගොඩක් ප්‍රෝලා යූස් කරන බ්‍රිජ් එක. ඉතින් මේක බෙඩ්රොක් and Java දෙකෙන් පුළුවන්. ඉතින් මේ විදිහට බ්ලොක් එකක් උඩට ප්ලේස් කරා. එම් එක ගන්න එක තමයි මේකේ අමාරුම දේ. හරිද? එම් එක ගත්තට පස්සේ වැඩේ easy. 1 hour later. ඉතින් ගයිස් මේ තින්නේ අයිස් බ්‍රිජ් එක. ඉතින් මේකට මම පෞද්ගලිකව අකමැති කම නැහැ. මොකද ටයිම් වේස්ට් වෙනවා වගේම මේක මටත් කරන්න බෑ. මොකද මම මේක කරන්නේ නැහැ. මම ඔයාලට කියලා දෙනවා මේකේ ඉස්සරහට මේක බෙඩ්රොක් වල වගේම Java වලත් පුළුවන්. බෙඩ්රොක් වල තමයි මේක ඉස්සරහට පුළුවන්. Java වල නම් මේක ටික අමාරුයි. Java වල කරලා තේරුමකුත් නැහැ. හරිද? මේක Java වල නම් මට කරත හැබැයි බෙඩ්රොක් වලට වඩා. හරිද? ඉතින් ගයිස් මේ තින්නේ බෙඩ්රොක් වල කරන්න පුළුවන් තවත් බ්‍රිජ් එකක්. මේක කරන්න අපි shift එක ඔබාගෙන ගෝඩ් බ්‍රිජ් එක කරන විදිහටම බ්ලොක් එකක් උඩට ප්ලේස් කරනවා. මේකට නම් කියන්නේ ස්කැෆෝල්ඩින් බ්‍රිජ් කියලාද කොහේ. මේකත් සාමාන්‍යයෙන් Java වලත් කරන්න පුළුවන්. මේකත් හොඳ බ්‍රිජ් එකක්. හරිද? ස්පීඩ් බ්‍රිජ් එකක්. shift එක බං කරාට. ඉතින් ගයිස් මේ බ්‍රිජ් කරන එක ලේසි කරගන්න ඔයාලට ටෙක්ස්චර් පැක්ස් යූස් කරන්න පුළුවන්. ඉතින් ගයිස් මම යූස් කරන ටෙක්ස්චර් පැක්ස් ටික දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ. මේ තියෙන ගයිස් බුයි 1k එකයි නිකෝ ෆෘට් කියලා තමයි ගයිස් යූස් කරන්නේ. හරිද? 60x එක. හරිද? හරි එහෙනම් අපි Java එකට යමු. Okay. ගයිස් මේක කරන්නේ අපි shift එක බා සාමාන්‍ය විදිහට බ්‍රිජ් කරන් යද්දී shift එක අතෑරලා උඩ වයින් විදිහට යනවා. හරිද ගයිස්? ඒක තමයි කරන්නේ. ඉතින් ගයිස් මේ තමයි අපේ දෙවෙනි බ්‍රිජ් එක. මේකෙදි වෙන්නේ ගයිස් සාමාන්‍යයෙන් බ්‍රිජ් එක කරනවා shift එක ඔබාගෙනම. එක කරද්දී අන්තිම හරියට යද්දී ඒක shift එක මේ කියන්නේ ගයිස් අන්තිම කියන්නේ ගැට්ටට යද්දී shift එක ඔබනවා. මැදදී අතහරිනවා. මුලදී කියන්නේ යද්දී අපි shift එක අතහරිනවා. කොනට යද්දී ආයි shift එක ඔබා ගන්නවා. ඒක තමයි වෙන්නේ. හරිද? මේක කරද්දී ස්ක්‍රීන් එක වයිබ් වෙන්න ගන්නවා. ඉතින් අපි දැන් යන්නේ ගෝඩ් බ්‍රිජ් එක. ඉතින් මේක බෙඩ්රොක් වල කියලා දෙපු විදිහටම තමයි වෙන්නේ. ඉතින් මේක ක්‍රොස් එක ඇදේ යනවා නම් අපිට ඒකේ B වලින් මේ බැලන්ස් කරගන්න වෙනවා. පේනවනේ මම shift එක ඔබාගෙන හිටියේ නෑ ගයිස්. හරිද?
subscribe.